අපකාතේ මනුස්සේසු යේ ජනාපාරගාමිනෝ අතායන් ිතරා පජා තීරමේවානු ධාවතේ කියලා මේ ගාථා ධර්මය බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරන්නට යෙදුණා. මේ ගාථා ධර්මයෙන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා මේ ධර්මය ශ්‍රවණය කරලා පරතරට යන පිරිස. ඒ කියන්නේ නිවනට යන පිරිස අපකාතේ ඊටාම ස්වල්පය දෙනයි. අනෙක් පිරිසට කුමක්ද වෙන්නේ? තේජනා අතායන් ිතරා පජා තීරමේවානු දාවති. අනෙක් පිරිස මෙගොඩ තමයි ඉන්නේ. නිවන නැමැති කෙළවරට යන පිරිස ඊටාම ස්වල්පයයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ දේශනාව සිදු කරන්න එක හේතුවක් තිබුණා. එක දවසක් පින්වත්නි එක් භික්ෂූන් වහන්සේ නමක් රාත්‍රී කාලේ විශාල පිරිසකට ධර්ම දේශනාවක් සිදු කළා. ඒ ධර්ම දේශනාව සිදු කරන අතරතුර එක පිරිසක් රාත්‍රී කාලේ නිදිමත නිසා Tamanගේ නිවසට ගියා. තව පිරිසක් පින්වත්නි කාමුක හැඟීම් Taman තුල ඉස්මතු වෙලා නිවසට ගියා. එහෙම යනකොට තව පිරිසක් ඒ ස්ථානවලම නිදාගත්තා. එතකොට පින්වත්නි ධර්ම දේශනාව ශ්‍රවණය කළේ ඊටාම ස්වල්ප දෙනෙක් විතරයි. මේ කාරණාව බුදුහාමුදුරුවන්ට අවිල්ලා මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, පැහැදිලි කරනවා. මේ ධර්ම දේශනාවට පැමිණි පිරිස අතරින් ඊටාම ස්වල්පයයි මේ ධර්මයේ ශ්‍රවණය කරේ කියනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා ධර්මයට අනුව Tamanගේ ජීවිතේ ගත කරලා ඒ නිවන නැමැති පරතරට යන පිරිස ඊටාම ස්වල්පයයි. අනෙක් හැම දෙනෙක්ම මේ දේවල් වලට සහසම්බන්ධ වෙන්න උත්සාහ කළාට ඒ හැම කෙනෙක්ම ඒ ස්ථානයට යන්න හැකියාවක් ලැබෙන්නේ නැතුව මේ කෙළවර තමයි ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. මේ කාරණාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනා පාරමෙස්සන්තේ මච්චු දෙයයන් සුදුත්තරං. අපි දන්නවා පින්වත්නි ක්ලේශ මාර කියලා කොටසක් ඉන්නවා. ඒ කියන්නේ මේ කෙලෙස් වලට අධිපති. එහෙමනම් මේ කෙලෙස් මාර නැමැති මාරයාගේ උගුලට අනෙක් හැම පෙරසක්ම අහු වෙනවා. එහෙමනම් මේ ධර්ම මාර්ගයේ යම් පෙරසක් ගමන් කරනවා නම් ඒ පෙරස ඊටාම ස්වල්පයක් වශයෙන් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙමනම් අද දවසේ ඔබ හැම දෙනාම මේ ධර්ම මාර්ගයේ අනුව කටයුතු කරන ඒ වගේම ධම්මානුධම්ම පටිපන්න ජීවිතයක් ගත කරන පෙරසක් වශයෙන් ඒ වගේම ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කළ ඒ Tamanගේ ජීවිතයෙන් සිදු කරගත යුතු පින්කම් සම්පූර්ණ කරන ඥාති ධර්මයක් සම්පූර්ණ කරන පිරිසක් වශයෙන් තමයි අද දවසේදී මේ පින්කම් සම්පූර්ණ කරන්නේ. පින කියන දේ පින්වත්නි අපි හැම දිනාටම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නිරන්තරයෙන් අපේ ජීවිත තුලින් සම්පූර්ණ කරගත යුතු දෙයක් විදිහට. කුමක් නිසාද? මේ පින කියන දේ ගෙවි ගෙවි අවසන් වෙනවා. එහෙමනම් පින ගෙවි ගෙවි අවසන් වෙනවා නම් අපි පින්වත්නි නිරන්තරයෙන් පින්කම් අපේ ජීවිතයෙන් සිදු කර ගන්නට ඕන. ඒ පින්කම් සම්පූර්ණ කරනකොට තමයි අපි පිනෙන් සම්පූර්ණ භාවයටපත් වෙන්නේ. එහෙම නැත්නම් යම් පිනක් අපේ ජීවිතය තුළ තිබුණා නම් ඒ පින්කම් පින්වත්නි ලැබෙන කුසල ශක්තිය අවසන් වෙලා යනකොට ඊළඟට අකුසල ශක්තිය මතුවෙනවා. ඒක නිසා යම් කෙනෙක් නිතර පින්කම් සම්පූර්ණ කරනවා නම් ඒ පිනින් සම්පූර්ණ වෙනවා වගේම අකුසලයේ යටපත් වීමටත් මේ පින්කම් හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට එක දවසක් පැහැදිලි කරනවා තමන්ගේ ජීවිතයෙන් පින්කම් සම්පූර්ණ කරන පෙරස ඉද නන්දති. මේ ජීවිතය තුළ සතුට සැනසීමක් ලබනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ සතුට සැනසීම පින්වත්නි පින්කම් කරන පෙරසට වගේම අකුසල් කරන පෙරසටත් ලබන්න පුළුවන්. හැබැයි අකුසලයක් කරලා යම් කෙනෙක් සතුට වෙනවා නම් පින්වත්නි ඒක ස්වල්ප වශයෙන් නැති වෙන සතුටක් විතරයි. හැබැයි පින්කමක් කරලා
සතුට වෙන පුද්ගලයාට පින්වත්නි අවසාන මරණය දක්වාම සතුට වීමේ හැකියාව පවතිනවා. හැබැයි අකුසලයක් කරලා සතුට වෙන කෙනා ඊටාම ස්වල්ප කාලයක් විතරයි සතුට වෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා පින් කරන සත්වයෝ මේ ජීවිතය තුළ සතුටක් සැනසීමක් ලබනවා කියලා. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරන මේ පින් කරන සත්වයෝ පෙච්ච නන්දතේ පරලොව ජීවිතය තුළ සතුටක් සැනසීමක් ලබනවා. අපි හැම දෙනාම පින්වත්නි මේ මනුස්ස ලෝකේ හැමදාම ජීවත් වෙන්න ආපු පිරිසක් නෙමෙයි. අපේ ආයුෂ ඊටාම කෙටි. මේ කෙටි ආයුෂය වින්දනය කරලා අවසන් වෙනකොටම අපි හැම දෙනාම මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වුණාට පස්සේ ඊළඟ භවගාමී සංසාරයට පිහිට පිණිස පවතින්නේ කුමක්ද? මෙලව ජීවත් වෙන කාලේ අපේ ජීවිත තුලින් අපි සම්පූර්ණ කරගන්නට යෙදුනේ මේ කුසල ප්‍රතිපදාව විතරයි. අනෙක් හැම දෙයක්ම අතහැරලා දාලා අපි මේ සසර ගමනට යනවා. එහෙමනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා පින් කරන සත්වයෝ පරලොව ජීවිතය තුළ සතුට සැනසීමක් ලබනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා උභයත්ත නන්දතේ මෙලව පරලොව දෙලොව ජීවිතයන් තුලදීම පින් කරන සත්වයෝ සතුට සැනසීමක් ලබනවා. අවසානයේට බුදුහාමුදුරෝ දේශනා කරනවා පුඤ්ඤම්මේ කතන්තේ නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. මේ සත්වයන් තමන්ගේ ජීවිතවලින් පින්කම් සම්පූර්ණ කරලා ඒ පින්කම් වල ආනිසංස ධර්මයන් වශයෙන් මේ භවගාමී සංසාර ජීවිතයන් තුල නැවත මනුස්ස ලෝකයක උත්පත්තියක් ලබනවා නම් නැවත දිව්‍ය ලෝකයක උත්පත්තියක් ලබනවා නම් ඒ ලැබපු භවය තුලදී මේ සත්වයන් සතුට සැනසීමක් ලබනවා. මම මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙලා සිටිය කාලේ මගේ ජීවිතයෙන් මම මේ වගේ උදාර පින්කම් සිදු කරගත්තා. අන්නේ පින්කම් වල ආනිසංස ධර්මයන් වශයෙන් තමයි අද මම මේ වගේ උතුම් ජීවිතයන් ගත කරන්නේ කියලා මේ සත්වයන් සතුට සැනසීමක් ලබනවා. එහෙමනම් අද දවසේදී ඔබ හැම දෙනාම මෙලව ජීවිතය තුළ හිතලා කල්පනා කරලා සතුට සැනසීමක් ලබන්න පුළුවන් උතුම් පින්කමක් මේ සම්පූර්ණ කරන්නේ. ඒ වගේම පරලොව භවගාමී සංසාර ගමනේ සුවපත් කරගන්න සැපවත් කරගන්න හේතු වාසනා වෙන උතුම් පින්කමක් මේ සම්පූර්ණ කරගන්නේ. අවසාන වශයෙන් අපි හැම දිනාටම නිවනින් සැනසීමට හේතු වාසනා වෙන උතුම් දානමය පින්කමක් තමයි මේ සම්පූර්ණ කරන්නේ.